प्रेमनीय देवी पियाननी दृश्याल वहंसे के पेमंतो हंसे के बार करना नासरा यीशु क्रिस्तान से के आने पियाननी वहंसे के आते न हंसे करने पटगन चल मध्य प्रकाश मैंने बर प्रिय कर मैंने बर यीशु क्रिस्तान से आने के आमीन स्वामी हंसे के करुणावर අපි දයාව කියමු. මොකද දෙවියන් වහන්සේ කිව්වේ අපි ජීවිතයේ අපිට ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ඒ දයාව ලබන්නේ කොයි ආකාරයකද කියලා. ඉතින් අපි අද දවස් අපි කතා කළේ ගිය සතියේ පොඩි මහදාවල් ඇති වුණා. ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබුණ නමුත් ඔබට මතකයට තියෙනවා. ඒ මතකය නැවත අවදි කරනකොට මම අහන්න කැමතියි. ඔබ එකිනෙකනම ඇත්තටම ඔබ වහන්සේගේ කරුණාව දයාව නිසා මට සියල්ල ලැබෙනවා කියලා. මගේ හුස්ම ටික පවා ඔබගේ කරුණාව දයාව තුලින් තිබෙන බව කාට හරි මම අහන්න කැමතියි. ඔබ ඒ ගැන සිතුවා. අපි කරන දේ ගිය සතියේ අපි යම් දේවල් කළා. හරි. කරනකොට අපිට යම් කිසි ආකාරයක අපිට යම් කිසි ආශිර්වාදයක් ලැබුණා. ඒ වගේම අපි පීඩාවකට පත් වුණා. එතෙන්දී ස්වාමීන් වහන්සේගේ කරුණාව අපිට යම් ආකාරයකින් ලැබුණා. අපි හැම අවස්ථාවකදී පස්සේ අපේ නිවස තුළ අපි කරන දේවල් තුළ ඔබ එසේ කළාද? මම අහන්න කැමති මට ඕන එක දැනගන්න. මොකද ස්වාමීන් වහන්සේ ඔබට කියා දෙන්නේ කුමක්ද? එහෙම කරන්න ඔබගේ සිත ඒ තුලින් එහෙම කළාද? එහෙම කළාද? අට ඔබගේ මූණ පෙනෙන්නේ නැහැ. එහෙම කළාද ඔබ? ඒ අපේ සිත අපි රවට ගන්න බෑ. දැන් මොසෙස්ලා කිව්වේ සිතේ තිබේවා. සිතින් සිතින් ඒවා කියන්නේ. ඒ වගේම හැම දෙයක් ගැනම දැන් අපි බලනකොට එක දෙයක් අපි දන්නවා. ඒ දේ ස්වාමීන් වහන්සේ අපිට දැන් 50 තුලත මෙවැනි දෙයක් කියලා තියෙනවා. කුමක්ද? මට ප්‍රේම කරන්න. උන්ගෙන් පැවතෙන. ඒ මට ප්‍රේම කරන්නා වූ මගේ ආඥා පවත්වන්නා උන්ගෙන් පැවතෙන. දහස් ගණන් පරම්පරාවට දයාව ලැබෙනවා කියලා දෙවියන් වහන්සේ. ඇත්තටම අපි ඒක දකින්නේ දස 50 තුල. අපිට එදී කතා කරලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නුගේ පැවතෙන පරම්පරා දහස් ගණනකට ස්වාමීන් වහන්සේ කියන දයාව පෙන්වන්නා වූ දෙයක්. හැම දවසකම දයාව පෙන්වනවා කියනකොට ඒක නැතරම අපේ ජීවිත තුළට එන දෙයක්. පෙන්වනවා කියනකොට හැම මොහොතකම අපිට ඒක ලබා ගන්න පුළුවන් දෙයක්. අපි හිතනවා නම් අද දවස් ඇත්තටම අපි ඒකේ සතියේ ඔබ කතා කළා. හරි. ඒ වගේම ස්වාමීන් වහන්සේ එතනින් කතා කරන විට මොසෙස් උන්ට කියපු එක දෙයක් තමයි ඒක මතකද ඔබ? දෙවියන් වහන්සේගේ ආඥාවල් පවත්වන්න කියනකොට මොසෙස් උන්ට කිව්වා අපි 6 වෙනි පරිච්ඡේදයේ 5 අය මොකද්ද සිදුුනේ? මා මේ දේ නැවත ගන්නේ අපි දැන් ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ සිට ගිය දවසේ යම් කිසි මහදවක් වුණා නම් ඒක නැවත හරි ගස්සගන්න. පහය මොකද්ද කිව්වේ? ඒක අපේ සිතේ තිබෙන්න ඕනේ. සිතේ තිබේවා කියලා තමයි කිව්වේ. නුඹේ
මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරපන්. මම නුඹට අන කරන දේ නුඹේ සිතේ තිබේවා කියලා අද මම නුඹට අන කරනවා. නුඹේ සිතේ තිබේ. දැන් මේ සිත කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්ට අපි තීරණය කරන විට ඇත්තටම අපි එක දෙයක් තියෙනවා. අපි මේ දේ අපි ජාක්ෂන් කර පටන් ගනිමු. ස්වාමීන් වහන්සේ අපිට මේ දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේගෙන් අපි ජීවත් වෙන ජීවිතේ අපි කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ තුල අපි මේ දේවල් අත්පත් කරන්නේ අපේ සිත සෑම මොහොතකම සතුරා නොයෙක් ආකාරයෙන් ක්‍රියා කරනවා. ඒ ගැන අපි පසුව දැන් කතා කරමු අපි ආචාර කරමු ස්වාමීන් ඔබ වහන්සේගේ කරුණාවේ අනුග්‍රහය අප තුල තබන දෙවියන් වහන්සේ ඥානනි ඔබ වහන්සේගේ ආපයන් වහන්සේ කරුණ කොටගෙන අද දවසේ ඔබ වහන්සේ අපිට උගන්වන්නේ මක්නිසාද ස්වාමීන් වහන්සේ නුඹේ පාද නුඹේ ගෘහයට එන විට ස්වාමීන් වහන්සේගෙන් අසන දේ බලාපොරොත්තුෙන් එන්න කියලා ඔබගේ වචනය අපිට සඳහන් වී තිබෙනේ වචනය අපි ඉගෙනගෙන තියෙනවා. එසේනම් ගෘහයට පැමුණුන විට ස්වාමීන් වහන්සේ අද මට මොනවද කතා කරන්නේ? ස්වාමීනි මට මොනවද උගන්වන්නේ? මක්නිසාද ඔබ වහන්සේට කිප් වෙන්න ඔබ වහන්සේගේ ආරක්ෂා කරමින් ස්වාමීන් වහන්සේ ගරු බිය ඇතුව දෙවියන් වහන්සේගේ පැමිණෙන දෙයට අපි සූදානම් වෙන්න. එසේ ලබාගෙන යන කෙනා ස්වාමීන් වහන්සේ සිත දන්නවා. ඒ සිතට ඒ දේ ලබා ගත්තත් බෙලියට යනකොට ඒ සිත කොයි ආකාරයේද? එන්නව කුණාටු මැද්දේ ජය ගන්න කොහොමද සුද්ධ තුලි අපිට මඟ පෙන්වන්නේ. මානම් කිසි නැති බව ඔබ වහන්සේ දන්නවා. නමුත් ඔබ වහන්සේ ඔබගේ රැළටද මටද ඥානනි ආපයන් වහන්සේ කරුණ කොටගෙන සුදු තුනි ගන්නවා. ඒ ස්වාමීනි සිද්දරට විවෘත කරනවා. විවෘත කරමින් මේ වචන ඔවුන්ගේ සිත් තුළ නිදාන් වෙන්න ස්වාමීනි නිදාන් වෙන වචනේ සංස ඔබ වහන්සේ ලේ තුළ මුද්‍රා කරන්න. මක්නිසාද ස්වාමීනි අපිට හැම මොහොතකම මාතක නැති වෙනවා. නමුත් මුද්‍රා කරමින් ඒ සිතේ ලිය වෙනකොට අපේ ජීවිත තුළ ස්වාමීනි ඔබ වහන්සේට ක්‍රියා කරන පිණිස ස්වාමීනි උපකාර කරන පිණිස මෙන්න උගන්වන්න සුදු තුනි කරන නිසා යසංසගේ නාම අපබා. එම නිසා අපි දකින එක දෙයක් තියෙනවා. එසේ කියන විට අපි ඇත්තටම අපි 8 වෙනි පරිච්ඡේදය අපි දැක්කා. ස්වාමීන් වහන්සේ අපිට කුමන දේද කිව්වේ කියලා. ඒ කියපු දේ දෙවියන් වහන්සේ අපිට කියපු දේ කාටද? ඒ කියපු දේ කවුද? ඔවුන්ට කතා කළේ අපේ පියවරුන්ට මොසෙස්. දෙවියන් වහන්සේ මොසෙස්ට කිව්වේ මම මේ කියන මොනවද? ආඥා පන්තිද පනක්ද අනිත් එක මොකද්ද? විනිශ්චයන්ද උන්ට උගන්වන්න කියලා. ඉතින් උගන්වන දේ ද්විතීයි කතා මෙතන උන්ට මඟ පෙන්නන. එතෙන්දී ඇත්තටම ස්වාමීන් වහන්සේ මුලින්ම මොනවද කිව්වේ? අපේ අතීතය. අවුරුදු 40ක් නුඹලා කාන්තාර මාර්ගය ආපු හැටි සිහි කරන්න කිව්වා. ඔන්න දැන් මොසෙස් කිව්වා ඒ වගේම සිහි කරන්න කියලා. නුඹලා දැන් ආපහු ලබා ගන්න යන දේශය තුල දැන් අනිත් මා කියන්නේ ඔබට කියලා මාරයි එක. ලබා ගන්න යන දේශය නුඹ ලබා ගත්තට පස්සේ කුමක්ද සිදු වෙන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා ඒ දේශය නිසා ඒ තුමහන්සේ දුන්න ස්වාමීන් වහන්සේ දුන්නේ දේශය නිසා ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ? මට ප්‍රශංසා කරන්න. ඒ දුන්න දේශය නිසා ප්‍රශංසා කරන්න. ඒ වගේම දැන් මේවා ස්වාමීන් වහන්සේ අපි ගොඩ නගපුව හැමදේම ලැබුණට පස්සේ දැන් ඔවුන් කොයි ආකාරයේද ක්‍රියා කරන්නේ? හැමදේම ලැබිලා අපිට සියලු වස්තු රන් රිදී මේ දේවල් ලැබිලා ඒ දේශය අපි බොහෝ විදිනකොට අන්න මොකද සිදු වෙන්නේ? නුඹලට මගේ ශක්තිය මගේ බලයෙන් දැන් මේ දේ ඇයි මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්නේ මඟ පෙන්නන්නේ? අපේ සිත කියන දේ සතුර නොයෙක් ආකාරයෙන් දැහැ ගන්න බලාගෙන ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේගෙන් වෙන් කිරීමේ අරමුණ තමයි යක්ෂයට තියෙන. ඒ නිසා අපිව උසස් කරන අපි උඩඟු කමින් අපිව උසස් කරන තැනක යක්ෂයා තබනවා. මගේ ශක්තියෙන් මගේ බලයෙන් මගේ බාහුවේ ශක්තියෙන් දැන් ඒව නේද මෙතන කියලා තියෙන්නේ. 16 වෙනි පදේ ත්‍රිකතාවේ දැන් මම ඒ ගැන ඒ තුලින් තමයි ඉස්සරහට යන්නේ. ඇත්තටම ගන්න පොතේ දැන් මම කිව්ව 8 වෙනි පරිච්ඡේදය තුළ අපි හුඟක් දේවල් අපි කතා කළා. ඒ වගේම එතෙන්දි මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේ?
මගේ බාහුව ශක්තිය මගේ මම මේ දේවල් ලබන්නේ මේ සිතින් කියන්නේ. ඒ මගේ ධර්මිෂ්ඨ කම නිසායි මට මේ දේවල් ලැබෙන්නේ. මං හොඳයි, මං ධර්මිෂ්ඨයි, මං අවංකයි, මම එහෙමයි. ස්වාමීන් වහන්සේ තුළ ඒ වගේ දේවල් අපේ සිත් තුළට දෙනවා. මං අවංකයි, මං ධර්මිෂ්ඨයි, මං හොඳයි. මං ඒකින්ද තමයි මට මේ දේවල් ලැබෙන්නේ. හරියට මගේ නෙමෙයි. එයා අපි යම් දෙයක් ලබනකොට අපිට ශක්ෂ දෙන ඒ දිනුන අද සභාව අද මිනිස්යන් විනාශ වෙනවා. ඔවුන් ඇවිල්ලා ලබන දේවල් ලබනකොට ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය පෙන්වන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ කරුණාව දයාව තුලින් ඔවුන්ට යන නමුත් ඔවුන් මොනවාද කරන්නේ මේ මගේ හොද නිසා. මගේ ශක්තිය නිසා මගේ දැන් අපිට යම් දෙයක් ප්‍රඥාව ලැබිලා හොඳ සිහිය නුවණ ලැබුණ ගම මට නුවණ තියෙනවා මම අත ගන්න දේ හරි මම කියන දේ හරි මම මොය කරන දේ ඔක්කොම හරි මට හරි සතුටක් ඒ වගේම අපි යම් දෙයකට අපිට කරපම එකට ආශිර්වාද ලැබෙන. ඒ මගේ හොඳකම මගේ ධර්මිෂ්ඨකම මගේ විශ්වාසවන්තකම මගේ අවංකකමට මේ දේවල් ලැබෙනවා. මේක තමයි අපේ යක්ෂයා අපේ මනස සිතිවිලි තුළ තබලා තියන දේ. දෙවියන් වහන්සේ දෙනවා තමයි මොකද ඕගොල්ලෝ ක්‍රියා කරන්න බෑ. ඔබ තුළ තමයි ඒක තියෙන්නේ. ඔබට තමයි මේ දේවල් කරන්න පුළුවන්. නෑ අපිට කිසියක් කරන්න බෑ කියලා මෙතන සඳහන් වෙනවා. ඒ සියල්ල ස්වාමීන් වහන්සේ කරන ආකාරය අපිට උගන්වලා තියෙනවා. මෙය අපේ සිත් තුළ හරියට ධාරණය කරගත්තා. අපේ ජීවත් වෙන මාර්ගය අපිට සහන් ලැබෙනවා. අපි ඉන්නේ කොතනද කියන එක අපි අවබෝධ කරගත්තොත් ස්වාමීනි ඔබ වහන්සේගේ දයාව කරුණාවයි. දැන් මෙතෙන්දී දෙක කිව්වෙම තමයි නුඹලාගේ පියවර. අබ්‍රහම් ඊසාක් ජාකොබ්ට දෙවියන් වහන්සේ දීවල පොරොන්දුවක්. ඒ පොරොන්දුව කිවිසුමක් කොට ඒ නිසා තමයි නුඹලාට මේ දේවල් ලැබෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ වගේ කරුණාවේ දයාවේ දෙවියන් වහන්සේ අපිට මේ දේවල් කරන්නේ. ඒ වගේම අනිත් එක කුමක්ද ස්වාමීන් වහන්සේ දෙක අපිට එදිව අපි ගිය සතියේත් ඒ ගැන කතා කළා. අපිට එරෙහිව තිබෙන හැම තැනකදීම අපි යම් කිසි ආකාරයක නිදහසක් ලබනවා. හැබැයි ඒක අපේ හොඳ කමවත් අපේ ශක්තියෙන් බලෙන් නැතිවෙන්නේ. දෙවියන් වහන්සේ අපිට මේ දේවල් ලබා දෙන්නේ ස්වාමීන් වහන්සේගේ දයාව කරුණාව නිසා. දේව දරුවන් මන අප දෙවියන් වහන්සේගේ හස්තයේ සිටින බව අපිට දැනෙන්න ඕන නිසා නැතුව අපේ හොඳ කමකට නෙමෙයි. දැන් ගිය සතිය මං ගිය සතියේ කිව්වා ඒ පළාත්වල අපි ඉස්සර සේවය කරපු හැටි නුඹට ඒක අපේ හොඳකට නෑ දෙවියන් වහන්සේට අපි ආශා කරනකොට ස්වාමීන් වහන්සේ අපට උදව් කරනවා. නමුත් ඒක අපේ ශක්තියමයි මගේ සුත්තකමවත් මගේ දේ තුනත් මගේ අමංකකම නිසා ඒක තමයි ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ. නුඹේ දෙවෝ ස්වාමීන් වහන්සේ ඡාතින් නුඹ ඉදිරියෙන් පන්නා දැම්මේ ඔවුන්ගේ පන්නා දැම්මේ නුඹේ පියවරුන්ගේ ඔවුන්ගේ දුෂ්ටකම නිසා නුඹේ පියවරුන් වන ආබ්‍රහම් ඊසාක් යාකෝබ්ටද ස්වාමීන් වහන්සේට දීවල දෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල්. අපි සිටින්නේ දැන් කොතනද? අපි ඇත්තටම මම අහන්න කැමති ඔබගේ සිත ඒ ගැන යොමු කළා. ස්වාමිනී යම් දෙයක් කරනකොට දැන් කෑම බීම ටික ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව මට ලැබුණා. ඔබගේ දයාව මට ලැබුණා. එහෙම වෙනකොට අපේ සිත තුළ තිබෙන දේවල් අරයට වැඩිය මට මෙයාට වැඩිය මට කියන සිතිවිලි අපේ සිත වලට එන්නේ නැහැ. මොකද අපි හිතන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව දයාව නිසායි මට මේක ලබා දුන්නේ. ඒ වගේම තමයි අර කිව්වේ ඒ පරම්පරාවල් ගන්නකොට දයාව පෙන්වන දෙවියන් වහන්සේ. එහෙමනම් අපි දේව දරුවන් වශයෙන් අපි දෙවියන් වහන්සේගේ කරුණාව දයාව තුළින් අපෝ රැගෙන යන විට අපේ සිත් වෙනස් කරන්න. අපේ සිත් ඒ වගේම අපිට උඩඟු සිත අප තුළින් පහ කිරීමේ බලවෙනි කාරණාව මේ. හැම දෙයක්ම අපි ලබන දැන් ඇත්තටම අපි ලෝකයේ තියා බලන විට අපිට කම්ක උදව්වක් කරන කෙනෙක් ඉන්නවා හැම දෙයකටම උපකාර කරන කෙනෙක් ඉන්නවා. අපි අවංකව මෙයාට ප්‍රේම කරනවාද? මෙයා මට මේ ඔක්කොම කළා දුන්නේ. මෙයා හැමතිස්සෙම මොනික අර නිසා තමයි මම මේ දෙන්නේ. එයා තමයි මට මේ දේ ඔක්කොම කරලා දුන්නේ. එයා තමයි මගේ හැම දෙයකටම උදව් කරන්නේ. එහෙම කියනවාද නේ? එතකොට මිනිස්සයා ගැන අපි කතා කරනවා.
දැන් අද දවසේ අපිම තේරුම් ගන්න අපේ හුස්ම ටික දීලා අපි ඒක තමයි දෙවියන් වහන්සේ අපේ පියවරට කිය නුඹලා අවුරුදු 40ක් කාපු ඒ කාන්තාර මාර්ගයේ සිහි කරන්න කියලා. එදා ස්වාමීන් වහන්සේ කළ දේවල් මතකෙට ගේන්න කියලා. අද නුඹලා මෙතෙන්ට ඉන්නේ කාන්තාර මාර්ගයේ නුඹලා විනාශුනේ නැත්තේ ස්වාමීන් වහන්සේ දවල්ට වලා තැඹකින් රැට ගිනි තැඹකින් ඔව්ව ආරක්ෂා කරන නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කන නුඹේ ඇඳුම් මොනවද උනේ නැත්තේ? පරණුනේ නැහැ. නුඹේ පාද ඉදමුනේ නැහැ. නුඹ ආපු මාර්ගයේ ගිනි ගලකින් වලට වතුර දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නොදන්නව මන්නා වලින් නුඹලව පෝෂණය. අපිට අමතක වෙන්නේ මුල. මේ මුල අමතක වීම තමයි යක්ෂයට ඒක තමයි අපිව අමතක කරන්නේ. අපි ආවට පස්සේ අපි දන්නේ අපිට මොකද වුනේ කියලා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. නමුත් අද මෙතනින් අපිට ඉදිරියට යන්න බෑ. ඒ මක්නිසාද අපේ සිත අපි ආරක්ෂණ සිත ගැන හැම මොහොතකම සිතින් කියන්න, සිතින් සිතන්න එපා, සිතින් කියන්න එපා, සිතේ තිබේවා, සිහි කරපන්න. සිත ගැන තමයි මෝසෙස් හැම මොහොතකම අපේ පියවරුන්ට කතා කරන්නේ. ඒ සිත එවැනි උඩඟු වෙලා, ඒ සිත උඩඟු වෙලා ඒ ආකාරයෙන් මම සුද්ධයි, මම මෙහෙමයි. එවැනි සිතක්, ඒ උඩඟු සිතක් ඒක අපේ සුර තබන්නේ යක්ෂය. ඒ මක්නිසාද අපි ඉගෙන ගන්නකොට සාතන්ට වමනා වුණේ මොකක්ද? දෙවියන් වහන්සේගේ මැවුම ස්වාමීන් වහන්සේට විරුද්ධව ඒ කරා. දෙවියන් වහන්සේගේ මැවුම විනාශ කිරීම. දෙවියන් වහන්සේ අපිව මැවුවේ කුමටද කියන එක අපි තව පොඩකින් කතා කරමු. ස්වාමීන් වහන්සේ තුල නුමුත් අපි මේ දකින්නදී දැන් අපේ සිත ගැන ඇත්තටම මට එක එක්කෙනා ඒ දේ සිතනකොට ඔබට කොහොමද දැනුනේ? ස්වාමීනි මේ හැම දෙයක්ම ඔබ වහන්සේනේ මට දුන්නේ. මේ හැම දෙයක්ම දුන්නේ ඔබ වහන්සේ. මට කවුරුත් දුන්නේ නැහැ. මට හැම දෙයක්ම දුන්නේ ඔබ වහන්සේ. මම දුකටපත් වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේ මට සහනය දුන්නා. මට කුමක් හෝ දෙයකින් ඔබ වහන්සේ මට සතුට ගෙනල්ලා දුන්නා. ඔබ වහන්සේ ඇත්තට මෙන්න මාර්ගයක් නෑ. අපි කවුරු හරි අපිට දුකක් ඇති වුණාට අපි යන්නකො කවුරු හරි හොයාගෙන. දැන් අපි ඉන්න කට වැඩිය අපිව වැරදිම මාර්ගයකට යොමු කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ එසේ නෙවෙයි. අපිට දුක් වෙලා හඬන මොහොතේ ස්වාමීන් වහන්සේ මතක තියාගන්න යේසුස් වහන්සේට අපේ වේදනාව අපිට වැඩිය හොඳට දැනෙනවා. එමනම් අපි මෙවැනි සිතක් අපේ තුල තබා ගන්න. ස්වාමීන් වහන්සේ අප සමග සිටින බව ඇත්තටම එහෙම කරනකොට හරි අමුතු දෙයක් දැනෙනවා. අමුතු හිතට සහනයක් දැනෙනවා. එතකොට අර අරයාගේ දේවල් මෙයාගේ දේවල් අර නපුර අපේ වෛරය තිත්තකම කෝපය උදහස් අර එකිනෙකට කෙරෙහි ඊර්ෂ්‍යාව අපි උඩකමින් ඒවා බලන්න අපි පටන් ගන්නෙ නෑ. මොකද හේතුව අපිට එක්කෙනෙක් කියන්නේ අපි ස්වාමිනිය ඔබ වහන්සේ මට කන්න දුන්නේ, ඔබ වහන්සේ මට බොන්න දුන්නේ. අර අපි කිව්වේ යම් මිනිස්සෙක් අපිට ගැන උදව් කරන මිනිස්සෙක් අපින අපි කොහෙවත් බලන්නේ මේ මිනිස්සයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන එයාත් එක්ක ඉන්න. එයා තමයි මට හැමදේම කළා දෙන්නේ. මට වෙන දෙයක් ඕනේ නැති. කවුරු හරි කතා කළත් නෑ. අපි යන්නේ නැහැ. මොකද මට මෙයා ඉන්නවා. එයා තමයි මට උදව් කරන්නේ. ඊට වැඩිය විශ්වයේ අපේ මැවුම් කරවන දෙවි පියාණන් වහන්සේ අපට ඉන්නවා. එවැනි මිනිස්සුන්ට අපි ගරු කළා. ඒ මිනිස්සුන්ට අපි ප්‍රේම කළා. එවැනි මිනිස්සුන් උදෙසා අපි හිතේ ලොකු ගරුත්වයක් තිබුණා. එහෙමනම් ඒ ගරුත්වය අපි දිය යුතු තැන අපිට අමතක වෙලා තියෙනවා. ඒකයි නුඹලාගේ ස්වාමීන් වහන්සේට යටත් වෙන්න ආඥා පවතින අමතක වුණාම නුඹලා ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා. එවිට තමයි කියන්නේ මට පුළුවන්, මට වේදේ පුළුවන්. දැන් සභාව තුල පවා එක එකිනාට ඒ දේවල් ලැබෙනකොට ආශිර්වාද ලැබෙනකොට ඕන් නැගිටිනවා නෑ. මගේ ශක්තියෙන් බලයෙන් මට පුළුවන්. මට මේ දේ කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්න ඒකෙන් පුළුවන්. ස්වාමීන් වහන්සේ අපේ වැඩකාරයෙක් තමයි. නමුත් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ නුඹේ මගේ දයාව කරුණාව නිසා තමයි නුඹ මේ දේවල් ලබන්නේ. නුඹේ කිසිම හොඳ කමකටවත් කිසිම සුද්ධ කමකටවත් කිසිම ධර්මිෂ්ඨකමකටවත් නෙමෙයි. ඒ මන් නුඹේ පියවරුන්ට දිවුල දේ විදියට තමයි මම නුඹට ක්‍රියා කරන්නේ. නමුත් අපි ඒ දෙයින් අපි ඈත් වෙනකොට සතුට අපිව විනාශ කරනවා. ඒ වගේම අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා. එවිට අපේ විනාශය අපි ළඟ කර ගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ දුකටපත් වෙනවා.
මක්නිසාද අපේ ජීවිතේ ඒ නිසා නමුත් අපි එක දෙයක් මතක තබා ගත යුතුයි මේ සියල්ල තුළ ස්වාමීන් වහන්සේ අපට කරුණාව දෙන විට අර කියපු දේ මෝසෙස් කිව්වා නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද නුඹේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරපන් අද මම නුඹට අනකරන ඒ වචනය සීතේ තිබේ එතන ඉතින් අපි තේරුම් ගන්න අද දවස් අපි මේ දේ අසමින් අපි යන්නේ ලෝකෙට අපි ජීවත් වෙන්නේ අපේ නිවෙස් වල නමුත් මේ සිත අප තුළ තබාගෙන ජීවත් වෙන්න අපි උත්සාහ කරන විට ස්වාමිනේ හැම දෙයක්ම ස්වාමිනේ අද මට හැම දෙයක්ම ලැබෙන්නේ ඔබ වහන්සේ දෙවිඳුන් ඔබ වහන්සේගේ කරුණාව නිසා දයාව නිසා ඒ දේ ඇත්තට අපි නොසිතන විදිහට ඒ දේවල් අප තුළට ක්‍රියා කරන්න අපිට ඒක මට කියන්න තේරෙන්නේ ඒක කොයි විදිහටද වෙන්නේ කියලා අපි ස්වාමීන් වහන්සේට සිත තබාගෙන ඒ දේ උදේ ඉඳන් සමස් වෙනකන් ඔබ එකිනෙකනා ඒ දේ කරන්න උත්සාහ කරන්න. ස්වාමිනේ අද ඔබ වහන්සේ කන්න දුන්නේ මේමයි. හැබැයි මේ ස්වාමිනේ මම මේක ඔබ වහන්සේව සෝසි කරන්න නෙමෙයි. සෝසි කරන්න නෙමෙයි. මගේ මුළු හදවතින්ම මම ඔබ වහන්සේ මාව මැවුවදී වියන. අද අපි ආපු මාර්ගේ මතක් කරගන්න. අද මුල මතක් කරගන්න මං හිටියේ කොතනදේද? ඒ හිතපු තැනින් අද මාව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට සුවය දීලා නිදහස දීලා අද දවසේ මං ජීවත් වෙනවා. අද ඔබ වහන්සේ මට දී තිබෙන හැම දෙයක්ම මට බොහෝ දේවල් ඇත්තටම නැති වෙලා තියෙන දේවල් අද දවසේත් අපි බොහෝ තැනක ඉන්නවා. මොකද ඒ තැනේදී අපේ ශක්තිමත් නැගිටින්න ඔබ වහන්සේ නොහිටියොත් අපි තනි වෙලා. එහෙනම් මොකද්ද කළ යුත්තේ? අපි ස්වාමීන් වහන්සේගේ අනට කීකර මෝසෙස්ට කිව්වේ අපේ පියවරුන්ට මේ දේවල් කියන්න කියලා. මෝසෙස් කියපු දේ ඔවුන් ඇහුවද? කීකරු වුණාද? එසේනම් ඒ කිරිපැණි දේශයට මොකද වෙන්නේ? අද ඔවුන් එකිනෙකට යන්නව බැරි උනේ ඇයි? අද අපි තේතනද ඉඳලා අපි ඒ තීර්ක වෙලාද මක්නිසාද මේ දේශයේ මොඩ තත්ත්වයක් තිබුණත් මොබට කුමන තත්ත්වයක තිබුණත් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. දෙවියන් වහන්සේට මාර්ගය අපිට සියල්ල කර දෙන දෙවියන් වහන්සේට ඒ මාර්ගය දෙවියන් වහන්සේට පැමිණෙනවා. ඒ නිසා අපි ඉන්න තැන අපි ප්‍රශ්න වලට නැති වෙලා කොතන තත්ත්වයක හිටියත් ස්වාමීන් වහන්සේ අප සමග සිටින නිසා අපි ඡයග්‍රාහක සෙනක ලෝකේ මිනිස්සුන්ට එහෙම නැහැ ප්‍රශ්නයක් ඇතුණකම අරේ දුවනවා මෙහෙ දුවනවා දැන් අපේ අයම දන්නවනේ එදා කාලේ කොහෙ දිව්වද මොනවා කළාද උගල කරපු දේවල් ලබා ගන්න උත්සාහ කරපු දේවල් නමුත් හැම දෙයකින්ම කුමක්ද සිදුුනේ පරාජිතකම අසරණකම ඉතයි තවතමත් වෛරය පරිගැනීම ඊර්ෂ්‍යාව උඩඟුකම අරුණේ දේවල් අපි දේවල් ලබා ගැනීමේ අරමුණ අපි මිනිස්සුන්ට තියෙන එකම දෙයයි අපිට හැම දෙයක්ම ලබා ගන්න. නම දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි ඔක්කොට මේ දේ ලබා දෙන්න. නමුත් ලබා ගැනීමට අපි වෙන දේවල් සිදුවනවා. නම ස්වාමීන් වහන්සේක ලැබෙන දෙයට අපේ සිත තමයි තබන්නේ. ඒක තමයි මෝසෙස් කියන්නේ මේ සිතේ තිබේවා. මේ සිතෙන් කියන්නේ සිතෙන් කියන්න එපා කටින් කියන්නේ මේ සිතෙන් කියන්න එපා ඒ වගේම සිතේ තියාගන්න එපා සිතේ ඒව සිතන්න එපා ඒ වගේම සිතෙන්ම කල්පනා කරන්න එහෙමනම් මේ සිත ස්වාමීනි මම ඔබ වහන්සේට පාමුල වගුරුවන ඔබ වහන්සේ ඇත්තටම ස්වාමීනි මගේ සිත ආරක්ෂා කරගන්න මට ඕනේ මට නොඑක් සිතිවිලි එනවා මට නොඑක් යක්ෂ මේ දේවල් කියනවා නුඹ ඔබ වහන්සේ කියන්නේ මගේ දයාව කරුණාව නිසායි මේ හැම දෙයක්ම නුඹලට තියෙනවා නුඹලට විරුද්ධ වෙන හැම දෙයකටම විරුද්ධේ දුෂ්ටයන්ගේ මාර්ගයෙන් අයින් කළා අපිට යන මාර්ගය හදලා දෙනවා අපේ දරුවන්ට අපි එහෙම කරනවා නේ ඔවුන්ට බහදාවත් වෙනවා අපි මේ දේවල් අයින් කළා දෙනවා ඒ කියන්නේ අපි දෙමව්පියෝ ඒක තමයි ස්වාමීන් වහන්සේගේ නුඹේ පියවරුන් නුඹට දඬුවම් කරනවා වගේ මම නුඹට දඬුවම් කරන බව නුඹේ සිතෙන් සිතා ගන්න ඕනේ එවැනි ආකාරයෙන් කරපො ස්වාමීන් වහන්සේ අපට ප්‍රේම කරමින් අපව රැගෙන යන්න ඊතරම්ම අද දවසේ දෙවියන් වහන්සේ එම දේම තමයි ඊයේ අද සදාකාලට එක වගේම තිබෙන දෙවියන් වහන්සේ අදත් අපිට කතා කරන්නේ දෙයම තමයි. එහෙනම් අපේ සිත කිසිවෙක් කිසිවක් නිසා නෙවෙයි ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතේ මං කොතනද ඉන්නේ කියලා මට කමක් නැහැ. අද දවසේ මට මෙන්න හැමදේම ඔබ වහන්සේ ඉන්න නිසා සුතියි. ඔබ වහන්සේගේ කරුණාව දයාව නිසා සුතියි. අපි හඬමින් වැළපෙනුත් ඒ දික් කියන්න පුළුවන්. එවිට සිත අපි ආරක්ෂා කරගන්න
ස්වාමීන් වහන්සේ මත යැපෙන විට අප තුළ මුද්‍රා කළ සුතහත්යනන් වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිතය තුළ වෙන්න පටන් ගන්නවා. එවිට කුමක්ද සිද්ධ වෙන්නේ? අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්නවා. අපිට අර ලෝකේ අපිට උදව් කරන කෙනාට අපි ඇත්ත අවංකවම ප්‍රේම කරනවා. අවංකවම යා කෙරෙහි විශ්වාසයක් තමයි ගෞරවයක් දක්වනවා. අපේ සිත හැමදේම ස්වාමිනේ ඔබ වහන්සේගෙන් මම හැමදේම ලබන්නේ. කන්නේත් ඔබ වහන්සේගෙන්, බොන්නේත් ඔබ වහන්සේගෙන්, මේ හැමදේම ඔබ වහන්සේනේ මට දුන්නේ. දැන් මේ පීඩාවට වැටලා ඉන්න මට අමාරුයි නැගිට ගන්න බැහැ. නමුත් ස්වාමිනේ ඔබ වහන්සේ ඉන්න නිසා මට ඒ ශක්තිය ලබාගෙන මට ඉතන ඉන්න පුළුවන්. මොකද ඔබ වහන්සේ නැත්තම් මම උපකාර ලබන්න කොහෙද දුවන්නේ? අපිට උපකාර ලැබෙන්නේ කොතනද? අපි ගඹුරු අලකට වැටලා ඉන්නවනේ. කිසිවෙක් අපිව ගොඩ ගන්න කෙනෙක් නැතිනම් අපිව ගොඩ ගන්න පුළුවන් එකම තැන වහන්සේ ස්වාමීන් වහන්සේ. අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න මේ සිත තේරුම් ගන්න මේ සිත මොසෙස් කිව්වේ සිත ගැන පමණ. සිත ස්වාමීන් වහන්සේගේ කරුණාව දයාව නිසා අපිට මොන දේ ලැබුණත් අපි මොන තැනක හිටියත් ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා මට මේ දේ ලැබුණා. අපේ ආශිර්වාද කරන ස්වාමීන් වහන්සේගේ කරුණාව දයාව නිසා මට මේ දේ ලැබුණා. ඔබ වහන්සේ මට මේ දේ දුන්නා. ස්වාමීන් වහන්සේට අනේක ආරසේ අපේ සතුටුයි. ඒකට අතුලාන්ත ප්‍රීතියක් වගේ දැනෙනවා. ඒක නිකල කියලා අපිට මුකුත්ම නැහැ, මුකුත් දැනෙන්නේ නැහැ, මුකුත් තිබිලත් නැහැ. නමුත් අතුලාන්ත නිකන් හරි සමාදානයක්, හරි ප්‍රීතියක් අපිට දැනෙනවා. ඒක අපි ඒකට සූදානම් වෙන්න. අද දවස එවිට තමයි අපිට ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන්. ඒ තුල අපේ සිතේ එනකොට අපි නමස්කාරයට අපේ සිතේ යොමු වෙනවා. ස්වාමීන් වහන්සේට සිතින් ඒ සහභාගීකමට අපිව ගෙනෙන්න ඒ සුදාත් වෙන වහන්සේ අපිට උදව් කරනවා. අපි මේ ගැන හිතලා මේ ගැන කතා කරලා යන විට අද දවස බලන්න. දැන් තේරුම් ගන්න. අද දවස් අපි නමස්කාරය ගැන කතා කළා කිව්වා යම්දී. එවැනි ආකාරයෙන් යේසුස් වහන්සේ අර කාටද කිව්වේ? මතකද ඔබට? ඒක ඔබට මතක නැහැ. සමහර ස්ත්‍රියක් කිව්වේ. අපි සුදේවහාන් 4 වෙනි පරිච්ඡේදයේ. ඇත්තටම ඒක ස්වාමින් වහන්සේ කිව්වා යේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රියට කිව්වා. ඇය යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව දැනගත්තා. ඇය කිව්වේ කන්දේදී ජෙරුසලමේදී තමයි අපි නමස්කාර කරන්න කියලා. මුත් යේසුස් වහන්සේ කිව්වා එවැනි තැන්වලදී නමස්කාර නොකරන කාලේ පැමිණෙනවා කියලා. ස්වාමීන් වහන්සේ අද දවසේ දැන් ඒකට මම සම්බන්ධ කරන්නේ මෙතන. අපි 23 කියන්න 23 නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ම සැබෑ කමෙන් යන වහන්සේ නමස්කාර කරන කාලය පැමිණෙන්නේ. දැනටම පැමිණ තිබේ. මක් නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳුන් සොයනසේක. දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ම සැබෑ කමෙන් නමස්කාර කළ යුතුයි කීසේක. දැන් මෙහෙමයි. දැන් මේ ගැන කතා කරන විට ස්වාමීන් වහන්සේ කියනවා දැන් නමස්කාර කරන්න. දැන් අපේ සිත් අපි ස්වාමීන් වහන්සේ තුළන ස්වාමීන් වහන්සේගේ දයාව කරුණාව නිසා මට මේ දේ ලැබෙනවා, මම මේ දේ කරන හැම දෙයක්ම අපිට ප්‍රාර්ථනාව ලැබෙනවා, අපිට හැකියාව ලැබෙනවා, ඒ වගේම අපිට සුවය ලැබෙනවා. අපි කරන කියන හැම දෙයකටම මතකාසන දෙයට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙනකොට ස්වාමීන් වහන්සේට ස්තුතිය ඔබගේ කරුණාව දයාව නිසා. ඔබ වහන්සේ තමයි මට මේ හැමදේම කරන්නේ. සත්‍යයයි. ඒත් අපේ ශක්තියෙන් අපේ බලයෙන් නෙමෙයි. ඒක අපි හොඳට තමයි මම චක්ෂය කරන නෑ. ඔයාට ශක්තිය ලැබෙන්නේ ඔයානේ ශක්තියෙන් ක්‍රියා කරන්න. එවැනි ආකාරයෙන් අපව රවටන්න නෑ. ස්වාමීන් වහන්සේගේ ශක්තිය නැත්නම් අපිට ශක්තිය ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ සොය දුන්නේ නැත්නම් අපිට සොය ලැබෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නේ නැත්නම් අපිට හිතමල් ලැබෙන්නේ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එබ නිසා ස්වාමීන් වහන්සේ දැන් එදා ඒ ස්ත්‍රියට කතා කළා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේ නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලේ පැමිණෙනවා. දැන් සැබෑ නමස්කාර කරන්නේ වෙන්නේ කොහොමද?
සැබෑ නමස්කාර කරන්නේ වීමට අපි දකින එක දෙයක් දැන් ලුසිෆර් තමයි. එදා ඔවුන්ට නමස්කාර කරන මොහොතේ මොනවද ඔවුන්ට සිදුනේ? දෙවියන් වහන්සේට එරෙහිව ඔවුන් බලය ගන්න ඔවුන් ස්වාමීන් වහන්සේ ඔවුන් පහළට ඇපෙළුවා. නමුත් ඊට පස්සේ දෙවියන් වහන්සේගේ මැවුම, දෙවියන් වහන්සේ අපිව මැව්වේ දෙවියන් වහන්සේට මෙහි කරා. දෙවියන් වහන්සේ අපිව මැව්වේ දෙවියන් වහන්සේට මෙහි කරනවා කියන්නේ මොකක්ද? අපේ මුළු සිතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට, ඒ වගේම ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින්, ස්වාමීන් වහන්සේගේ සමග සහභාගීකම් පවත්වමින් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරනවා. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන විට අපේ සිතින් ස්වාමීන් වහන්සේට ඒ තුල අපේ සිත ස්වාමීන් වහන්සේ තුල තබා ගනිමින් අපි ප්‍රේම කරන විට දැන් නම් කිව්වාර මිනිස්සයා ගැන අපේ සිත තිබුණා. ඒ මිනිස්සයා ගැන අපට ගෞරවයක් ඇති වුණා. ඒ මිනිස්සයා ගැන අපිට බිහිම වුණා. අපි ඒ ලෝකේ මිනිස්සෙක් ගැන. ඒ මිනිස්සයාට පුළුවන් ද අපිට උදව් කරන්න කවදාවත්. අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපව මැව්වේ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින්, ස්වාමීන් වහන්සේ අනුව, ස්වාමීන් වහන්සේ මත යැපෙමින්, ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කිරීම, ඒ ස්වාමීන් වහන්සේගේ සහභාගීකම් පවත්වා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ අද ස්වාමීන් වහන්සේ අපිට තිබෙන එකම මෙහෙය තමයි දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. මොකද ඒකට විරුද්ධව තමයි සාතන් අපිට විරුද්ධව වෙන්නේ. දෙවියන් වහන්සේගේ මැවුම, දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සාතන්ගේ කැමැත්ත නෙවෙයි. ඒ නමස්කාරය තුළින් අපේ සිත් ස්වාමීන් වහන්සේට ලං වෙන්න අපි මුළු සිතින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. ස්වාමීන් වහන්සේගේ ආඥා පවත්වමින්, ස්වාමීන් වහන්සේ අන කරන දේ කරමින් ස්වාමීන් වහන්සේගේ සමග සහභාගීකම් පවත්වනවා. අපි නියම සමත්කාරයක් වෙනකොට අපි නමස්කාර කරන විට ස්වාමීන් වහන්සේගේ ආත්මෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කරන්න කියන විට අර අපි අරබගේ ස්වාමීන් වහන්සේ මට ප්‍රේම කරනවා. ඒ ප්‍රේම කරන නිසා ඔබ වහන්සේ තමයි මගේ දයාව, කරුණාව නිසා තමයි මම මේ දේවල් ලබන්නේ කියන විට ඇත්තටම ඒක අපේ ජීවිතය තුළ, අපේ සිත තුළ ක්‍රියා කරන්න පටන් ගන්න විට අන්න සුදාප්‍යන වහන්සේගේ ක්‍රියාව අපි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට අපි ස්වාමීන් වහන්සේට අපි සුදුසු සම්බන්ධයක් තියෙනවා. ඒ විට සැබෑකම දැන් මා කිව්වේ අර පුද්ගලයාට එතරම් විශ්වාසකමක ඒ මනුස්ස උදව් කරන විට පුදුම විශ්වාසවන්තකමක් එයා කරේ තියෙනවා. ඒ වගේම පුදුම විදියට එයාට හිතේ ප්‍රේමයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. එහෙමනම් අපි මේ විදියට අපේ සිත හදා ගන්න විට, මේ විදියට අපේ සිත සීල කරගන්න විට කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේට අපිව ලං වෙන්න සුදාත්යන් වහන්සේ විශ්වාසවන්තකම අපට දෙනවා. ඒක තමයි සැබෑ කමින් ආත්මෙන් ස්වාමීන් වහන්සේට ඒ විට සුදාත්යන් වහන්සේ අපට උදව් කරනවා. මක්නිසාද ස්වාමීන් වහන්සේ වගේම ස්වාමීන් වහන්සේ කෙනයි නමස්කාර පියාණන් වහන්සේට නමස්කාර කරන කාලේ පැමිණෙන්නේ දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පුරිස එබඳු ඌවන් සොයනසේක. දෙවියන් වහන්සේ අපිව මැව්වේ ස්වාමීන් වහන්සේට මෙහි කරන්නේ, ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින් නමස්කාර කරමින් ස්වාමීන් වහන්සේ සමග සහභාගීකම් පවත්වනවා. නමස්කාරය කියන දේ ඇත්තටම දෙවියන් වහන්සේට පුදුම විදිහට ලං වෙනවා. අපි අද නමස්කාර කරනකොට උනා අපේ මුළු හදවතින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන හදවත ඇත්තටම සහභාගීකම් නිදහස ලැබුණා, සුවය ලැබුණා. අපි නමස්කාර කරන වෙලාවේ දේව අභිමුඛය අපි දෙවියන් වහන්සේගේ බලය අපි දකිනවා. අපි මේ දේ තේරුම් ගන්න යනකොට ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. ස්වාමීන් වහන්සේ නමස්කාර කරන අතර ස්වාමීන් වහන්සේ සමග සහභාගීකම අපිට පවත්වන්න පුළුවන් වෙනවා. ඒක මගේ ජීවිතේ ඇත්තටම මම ඉස්සර අපි පවුලක් වශයෙන් නමස්කාරය තමයි මුලින්ම පටන්. ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීම එක
හරි පුදුමයි. ඒක තුළ පුදුම විදියට මටත් ඒක තේරුම් ගන්න බෑ. මොකද කිසිම මිනිස්සෙකුට ඒක තේරුම් කරලා දෙන්න බෑ. අපේ ආත්මය තමයි ස්වාමීන් වහන්සේ වෙත ලං වෙනකොට ඒක හරි ගැඹුරින් අපේ ජීවිතය තුළට අදාළ වෙනවා. එවිට අපේ හැම මොහොතකදීම අපිට ඒක තුළ හරි සාහනයක් තියෙනවා. නමස්කාර කරන සිත. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රේමය අපිට දැනෙන්නේ නමස්කාරය තුළ. ඒ වගේ මේ සහභාගීකම තුළ හැම මොහොතකම ස්වාමිනේ ඔබගේ කැමැත්ත වේවා ඔබගේ සැලසුම වේවා එවැනි තැන අපේ සිත තබා ගන්න. ඒ වගේම අපි හැම මොහොතකම ස්වාමිනේ ඔබගේ දයාව කරුණාව මට ලැබෙනවා. අපිට ලැබෙන හැම මොහොතකම යක්ෂ අපිට නොයේ කාකනේ සැලසුම් කරන්නේ සැලසුම් අපතමින් ගිහිල්ලා. අපි ඉන්න තැන කොතනද උනත් කමන්නේ අපිට ස්වාමින් වහන්සේ තුළ. අන්න ඒ තුළ තමයි අපි නොදැනුවත්වම අපිට අවශ්‍ය සියල්ල ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන්න පටන් ගන්නවා. මක්නිසාද ස්වාමීන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. උන්වහන්සේට නමස්කාර කරන්න මිසින් ආත්මෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතුයි කිසි. දැන් දෙවියන් වහන්සේ ආත්මයන් කියනකොට මුළු විශ්වය වසා පැතිරෙන මම එදා කිව්ව දැන් අද දවසේ අපි කියනවා මුළු විශ්වය වසා පැතිරී තිබෙන සදා කාලිකව නොවෙනස් වෙන එකම ආත්මය. මුළු විශ්වයම අපි මෙතන ඉඳන් යාංචන් කොට මුළු කෙරවලට යන බව. ඒ මක්නිසාද ස්වාමින් වහන්සේ සෑම සානිකම හස්ය තිබෙන. ඒක නිසා අපි අපේ ජීවිත තුළ ස්වාමින් වහන්සේට ඉඩ දෙන හැම මොහොතකම අපි ජය කරනවා. අපි ජය කර එක සෙනගක් බව අපේ සිත් තුළ අපි නිදහස් කරගත යුතුයි. අද දවස් අපි මේක තේරුම් ගන්නේ අපි ඇත්තටම අපේ ජීවිත දැන් සිත අපි ආරක්ෂා කරගන්න බලන විට අපි හැම දෙයකම අපි ලබන හැම දෙයකම මගේ සාකන අර සතුටක් කරන්නේ අම්මේ මගේ සැකේ මට පුළුවන් වුණා මට මේ දේ පුළුවන් වුණා මට හරි පුළුවන් වුණා ඔබ පුළුවන් වුණා කියලා ඊට පස්සේ හිතන්නේ ස්වාමීන් ඔබගේ කරුණාව දයාව නිසානේ මට මේ දෙල නැත්තම් මගේ ශක්තිය මගේ ඵලෙ මට පුළුවන් ඒ මට පුළුවන් කියන අය දෙවියන් වහන්සේගේ ළඟට එන්න කාලය ඒ මොකද ඒගොල්ලන්ට පුළුවන් නිසා ඒගොල්ලෝ ඒවා ලබාගෙන යන්න උත්සාහ කරන දෙවියන් වහන්සේ ඉන්නවා. ඒකෙන්ද ප්‍රශ්නයක් නෑ මට පුළුවන්. මට ඒ දේවල් ලබා ගන්න. නමුත් ස්වාමින් වහන්සේ සමග ජීවත් වෙන අය ස්වාමින් වහන්සේ ඒ හැම ලැබෙන දෙයක් තුළම ස්වාමින් වහන්සේ කරුණාව දයාව නිසා ලැබෙනවා කියනකොට අපේ ආත්මය සුද්ධ කරන වහන්සේ අපිට මඟ පෙන්වනවා. එවිට අපි බොහෝ ආශිර්වාද අර ස්වාමීන් වහන්සේට බොහෝ දේවල් අපි ලබන්න පටන් ගන්නවා. හැබැයි අපි නොදැනුවත්වම තමයි මේ දේවල් අපිට ලැබෙන්නේ. අපි නොහිතන දේවල් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඒ බක්තිසාද අපේ සිත ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න බලාගෙන. ඒ ආශිර්වාදය අපි තමයි වළක්වාගෙන තිබෙන්නේ. අපි තමයි නැති කරගෙන තියෙන්නේ. අපි අපේ ශක්තිය අපි මිනිස්සෙක් වශයෙන් අපේ මමත්වයේ තමකමට බැරෙන කෙනාට තමයි ස්වාමීන් වහන්සේ කියන ජීවිතය දෙන්නේ. එසනම් දිය විල් එක සඳහන්. ඒ වගේම ඒ තුල ක්‍රියා කරනකොට අපි දේව වචනය ඉගෙන ගන්නකොට මොකද්ද දේවානුභාවයෙන් දුන්න මුළු ලියවිල්ල ඉගැන්වීමට තරවටුවටත් ඉක්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමට ප්‍රයෝජනවත්. එහෙමනම් මේ දේවල් ගැන උගන්වන්නේ නැතිනම් ඒක ස්වාමීන් වහන්සේගෙන් පැමිණෙන දෙයක් නෙවෙයි. අපි ඉගෙන ගන්න ඕනේ දේව වචනය කොයි ආකාරයෙන්ද අග්ගෙනෙකට අපිට තරවටුවක් වෙනවා. ඒ තරවටුව කියන්නේ අද අපි ඉන්න තැන අපි මතකයට සමන්න ඕනේ. විශේෂයෙන් එදා කිව්වා වගේම අපි මුල අපිට මතක් වෙන්න ඕනේ. ස්වාමීනි ඔබ වහන්සේ නිසා නේද මම මෙතන ඉන්නේ. එහෙමනම් මොන තත්ත්වයක අපිට මොන තත්ත්වයක හිටියා ස්වාමීනි ඔබ වහන්සේ ඉන්න නිසා තමයි මම මේ තත්ත්වෙන් ඉන්නේ. ඔබ වහන්සේ නැත්තම් මම විනාශ වෙනවා. ඒක අපේ සිත් වලට දැනෙන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේව අපිට ස්වාමීන් වහන්සේගෙන් ලැබෙද අරගෙන අපිට පුළුවන් කියලා අපිට යන්න කවදාවත් බෑ. අන්න ඒ මිනිස්සු ඉතින් කරන්නේ දැන් එදා පියවර කළේ ඒ ටික තමයි විනාශ වෙලා කියන්නේ. නමුත් උන්ට ඒ කිරිපැණි තිරන් දේශයට යන්න බැහැ වුණා. දැන් අපි ඒ දෙයට කරන්නේ. දැන් අපේ සිත ගැන අපි මේ කතා කරන්නේ මේට ඉදිරියට අපිට යන්න බෑ. මේ සිත අපි එකිනෙකට රවට්ට ගන්න නෙවෙයි. ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දයාව මම මෙතන මේ විදියට හිටියත් මොන තැන හිටියත් ඔබ වහන්සේගේ දයාව කරුණාව නිසායි මේ විදියට මට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඒ වගේ සිත ස්වාමීන් වහන්සේට දෙනකොට ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවපතේට ඉන්න පටන් ගන්නවා. අපි නොදන්න මාවත් විමුක්ත වෙනවා. නොදන්න තැන්
කියා දෙන්න අපි හිතන්නේ නැති දේවල් අපිට අත්පත් කරගන්න ඒක සත්‍ය වූ සැබෑවක් වූ ඒක ස්ථිරයි ඒක අනිවාර්යයෙන්ම මම සහතිකව ඒක ප්‍රකාශ කරනවා මොකද ඒක මම පොතින්ම දන්නේ ඒක මම පොතින්ම දන්නේ ඒ නිසා අපි කලුතෙන් අපිට වැරදිනවා අපිට දේ වෙනවා නමුත් ඒ වැරදෙන හැම මොහොතක් ස්වාමීන් වහන්සේගේ කරුණාව දයාව තුළින් අපි දැක්කේ අපි දුර්වලකම අපේ දුර්වලකම ස්වාමීන් වහන්සේට බාධාවක් නැහැ දුර්වලකමේදී උන්වහන්සේ අපිට ශක්තිය දෙනවා නමුත් අපි කියන්න ඕනේ දැන් මේ සිත මේ විදිහට අපි තබා ගත්තොත් මම බලාපොරොත්තු වෙනවා ලබන සතියේ මට ඔබගෙන් සාක්ෂියක් ඕනේ මේ සිත තබා ගත්ත ආකාරයට ඒ මක්නිසාද එහෙම උනේ නැත්තම් මේ ගැන කියා ඉඳී හැමදාම ඒ නිසා මෙතනින් තමයි අපේ ආශිර්වාදයේ වැగిරෙන මාර්ගයට විවුර්ත වෙන්නේ වෙන කිසිම මාර්ගයක් නැහැ අපේ මේ සිත උඩඟු කමින් ශක්ෂ පුරවලා මක්නිසාද ඇත්තටම ලුසිෆර්ට ඒ වැඩේ කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේට දැන් ස්වාමීන් වහන්සේගේ මම ලුසිෆර් දන්නවා සාතන් දන්නවා ස්වාමීන් වහන්සේ මෙව්වේ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් ස්වාමීන් වහන්සේ සමග සහභාගීකම් පවත්වන්න එදා කවුද අර දෙන්න ආදම් සහය ඔවුන් දෙදෙනා මහිමෙන් පිරලා හිටිය දෙවියන් වහන්සේ සමග සහභාගීකම් පැවතුණා ඒ පැවතීම තුළ තමයි ඔවුන් නිරෝගී සොයෙන් සිට සතුට ප්‍රීතිය සමාදාන කිසිවකින් අඩු නැතුව හිටියේ දෙවියන් වහන්සේට ඕනේ අපිව මේ තැනට ගෙන්න. ස්වාමීන් වහන්සේ මත යැපෙන සෙනක අපිට ඕන දෙයක් දෙන්න පුළුවන් හැමදේම දෙන්න පුළුවන්. ඒක තමයි රාන් රීදී අරවා මේවා ඔක්කොම ලැබුණාට පස්සේ ඔබ කියන්න එපා. මේක මගේ ශක්තියෙන් බලෙන් මේක මගේ මේ ආකාරයෙන් මගේ ක්‍රියාවක් මගේ මේවා කියලා කියන්න යන්න එපා. ඒ දේවල් ඇත්තටම ලැබුණේ නුඹේ ශක්තියෙන් බලෙන් නෙමෙයි මගේ දයාව කරුණාව නිසා. මේ ධර්මිෂ්ඨකමට මං කිසිදා දෙරණෙන් බෙපියවරුන්ට දීවල ඒ පොරොන්දුව මම ඒක කිවිසුම ඉස්තිර කරනවා ඒක කරන නිසා ඒක නිසා හැම මොහොතකම නුඹ ලබන හැමදේම ස්වාමීන් වහන්සේ කිව්වේ මහ ස්වාමීන් වහන්සේගේ කාරුණාව දයාව නිසා මම මේ දේවල් ලබයි එය තමයි අපේ සිත ස්වාමීන් වහන්සේට ලං කරගන්න මාර්ගය ආදන්නේ මම මේ ගැන හිතනකොට මට දැනුණ එකම දෙයයි මම මේ දේ කරන්න පටන් ගන්නකොට एक मागे से मटे को खुद सहाने හැමතිස්සෙම මම ඔබ වහන්සේ ඔබගේ කරුණාව දය හැම දේවදී ඒ වැත්තට සාක්ෂි තියනවා කියනවා නම් නමුත් මම ඔබ හැම කෙනෙකුටම ඒ දේ දෙන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ මා යම් දෙයක් දකිනවා නම් යම් දෙයක් මට දැනෙනවා නම් ස්වාමීන් වහන්සේ මට යම් දෙයක් කියනවා නම් කරන්න කියලා ඒ දේ කරන්න ඔබගේ ජීවිත තුළ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ගැන හිතන්න. දැන් අපේ සිතෙන් කියන්න එපා, සිතෙන් සිතන්න එපා, සිතෙන් ඒ වගේම සිතේ තිබේවා කියනවා, සිතේ කල්පනා කරන්න කියනවා. මේ මෝසෙස් ඔවුන්ට කියන්නේ මේකමයි කියන්නේ වෙන මොකද කියන්නේ වෙන්නේ. ඒ දේවල් නුඹට ලැබෙන දේවල් නුඹ කරන දේවල් තුළ මෙන්න මේ දේ කරන්න ඕනේ කියන එකයි කියනවා. ඒ දේ කළා නම් ඔවුන් ආශිර්වාද ලබනවා. නමුත් අද දවසේ අපිට ඒ දේ කියන්නේ මේ වසර ජයග්‍රහණයක වසර. මේ වසර අපි ජයගත යුතු වසර. එහෙමනම් අපේ සිත ස්වාමීන් වහන්සේ තුර තබාගෙන හැමදේම ස්වාමීන් වහන්සේ මං ඉපදුව මගේ දෙවියන් වහන්සේ කෙනෙක් හැමතිස්සෙම කියන්න බැද්ද ඕනම දෙයක් ස්වාමීන් ඔබගේ කරුණාව දයාව නිසා මට ලැබුණා. අනේ මට මේ ශක්තිය ලැබුණේ මගේ මේ අතපය වගේ මට සුවය ලැබුණේ අත මට මේ දේවල් කරන්න පුළුවන් වුණා. ඒ වගේම මම කරපු දේවල් බොහෝම සස්විකව දැන් මං හිතන්න බැරි විදිහට මේ දේවල් කරනවා නේ ස්වාමීන් ඔබගේ දයාව කරුණාව නිසා මට මේ හැම දෙයක්ම ලැබුණා. ස්වාමීන් වහන්සේට ස්තුති කියන හිතක් අපි තියාගත්තොත් අපිට තව තවත් බොහෝ දේවල් අප තුළට වැගෙන්න බොහෝ දේවල් දෙන්නත් අප තුළ ක්‍රියා කරන සුතහත්යන් වහන්සේ අපව පාලනය කරනවා. එවිට ස්වාමීන් වහන්සේට මුළු සිතින් ප්‍රේම කරන්නට ඒ වගේම ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් ස්වාමීන් වහන්සේ සමග සහභාගීකම් පවත්වන සැබෑ කමින් ආමෙන් නමස්කාර කරන්න සොයන දෙවියන් මේ දේ අපි අද දවස් අපි දැනගන්න ඕනේ ඉපදුණා. ස්වාමීන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන එය. ඇත්තටම ඔබ
මේ අද දවස මේක මම ලබන සත්‍ය ඔබ එකිනෙකනාගෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම සාක්ෂියක් වන විට මොකද්ද සාක්ෂිය? මම මේ සතිය ස්වාමිනේ ඇත්තටම මගේ සිත මං ඒ විදියට තබන විට මට හරි සහනයක් ආවා. එතකොට අර එක එකනාගේ දේවල් අපිට විරුද්ධව තිබෙන දේවල් ඒ මොකුත් නෑ. අපිට මොන දෙයක් හරි අපේ වරදක් වුණත් අපිට මෙයන් නැතුණා ස්වාමිනේ ඔබ වහන්සේ මා සමග ඉන්නවා. ඔබ වහන්සේ කරුණාව දයාව තියෙන ඒකින්ද ඇති. නමුත් ඒ සියල්ලේදී අපිට විරුද්ධව තිබෙන සතුරගේ ඒ වගේම දුෂ්ටයන්ගේ මාවත් වලින් අපි නිදහස් කරන්නේ දෙවියන් වහන්සේ. අපිට එරිව තිබෙන හැම දෙයකින්ම නිදහස් කරන්නේ දෙවියන් වහන්සේ. ඒක දෙවියන් වහන්සේ කියලා දෙනවා. මේ දේවල් කලේ දුෂ්ටයන්ගේ මාවත් වලින් නිදහස් කළ අපේ සහනය ලබා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. මත අපි ඒ සියල්ල වෙනකොට අපි කියන්න බෑ අනේ මගේ ශක්තියෙන් දැන් හරි මං කිව්වේ අපි ආච්ඡා කළා එහෙදේ ඉස්සෙල්ලා මගේ ආච්ඡා මේ බලය නෑ. ඇත්තට මේ අපට බලය දෙන්නේ කවුද? ඒ ආක්ෂාමට බලය එකතු වෙන්නේ කොතනින්ද? දෙවියන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේට මුළු හදවතින් අපි ආක්ෂා කරන්න සිතන විට මේ දේවල් කරන්නේ දෙවියන් වහන්සේ. අපි අපිව ඔස්වන්ට යක්ෂ හැම මොහොතකම අපේ සිත උඩඟු කමට ගෙනෙන්න. උඩඟු කම තමයි විනාශයට මුල. ඒක නිසා උඩඟු කමට අරගෙන ඇවිල්ලා අපිව ඔස්වලා ස්වාමීන් වහන්සේගෙන් සිතින් අපිව ඈත් කරනවා. අපි ඔල්සව ගන්න අන්තිමට අපි විනාශ වෙලා යනවා. ඒක නිසා මට දැන් මේ මොහොතේ අපිට කිසිත් නැහැ. අපි කිසිත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ තුල අපි ස්වාමින් වහන්සේ අපිව ධර්මිෂ්ඨ කොට ගන්න කියනවා. හැබැයි ඒක දෙවියන් වහන්සේටයි ඒක අපිට නෙවෙයි. ස්වාමින් වහන්සේ අපි ගැන දන්න තරමට ස්වාමින් වහන්සේ තමයි අපි ගැන ක්‍රියා කරන්න බලය තියෙන්නේ. ඒක නිසා මේක හරියක් කරා අවබෝධ කරගන්න. මේ සත්‍ය මම ඔබකින් ඉල්ලන්නේ එකම දෙයක්. මේ දෙක කරන්න මේක ප්‍රැක්ටිස් ඇත්තටම මේ දෙක කරන්න පටන් ගන්න. හැම මොහොතකම ස්වාමිනේ ඔබ වහන්සේ කරනවා දුක් වේදනා ප්‍රශ්නයක් ඇතුණා ස්වාමිනේ ඔබගේ කරුණාව තිබෙන නිසා මට ඒක දරාගෙන ඉඳ ශක්තිය දෙනවා. කලකිරුවන්ට අතයිට පත් කරන්ට එන මොහොතේ නෑ ස්වාමිනේ ඔබ වහන්සේගේ කරුණාව දයාව නිසා මට ඒක කරන්න බෑ යක්ෂයා මේ විදිහට මාව පාවිච්චි කරන්න හදනවා කියන එක අපේ සිත් තුළ තිබෙන්න ඕනේ යන්නේ දේවල්. අපේ සිතෙන් කල්පනා කරන්න ඕනේ දේවල්. ඒ වගේම සිතෙන් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ පේදේ. එවිට සාතුරට මාව ජය ගන්න බෑ ස්වාමීන් වහන්සේ මා සමග ඉන්න. ඔබගේ දයාව කරුණාව මාව ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේගේ කරුණාව නොමැතිනම් ස්වාමීන් වහන්සේ ගීතිකාවක් දෙන මා ජීවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එමනම් ඒක තමයි. දැන් අපි තීරණය කරගන්න. අද දවසේ සැබෑ කමේ ආත්මේ නමස්කාර කරන්න සොයන කාලය පැමිණ තිබෙනවා. සැබෑ කමින් ආත්මෙන් නමස්කාර කරන්න පුළුවන් වෙන්නේ අපේ සිත ස්වාමීන් වහන්සේගේ දයාව කරුණාවට ඉඩ හැරියම. එවිට අපිට එන හැම ප්‍රශ්නයක තුලදීම අපිට සහනයක් තියෙනවා, සමාදානයක් තියෙනවා. අපේ සිත ඇත්තටම සතුටට උදුර ගන්න බැරි තරමට ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට උදව් කරනවා. එහෙමනම් අපි මේ සතිය ජය ගන්නවා. ජය කනමින් අපි ස්වාමීන් වහන්සේට පණුම් කොට ස්වාමීන් වහන්සේ මැව්වේ අපිව ස්වාමීන් වහන්සේට මෙහි කරන්නේ. මෙහි කිරීම කියන එකේ තේරුම මොකද්ද? ස්වාමීන් වහන්සේට ප්‍රේම කරමින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් ස්වාමීන් වහන්සේ සම්පත සහභාගී වෙනවා. එසේනම් අපි ඒ ජය ගන්නවා. එසේනම් මේ ස්වාමීන් ඔබගේ කැමැත්ත ඔබගේ සැලැස්ම අද දවසේ ස්වාමීන් ඔබගේ කරුණාවේ අනුග්‍රහය තුළින් ඔබ වහන්සේ අපිව රැගෙන යන්නට මේ මාවත ස්වාමීන් අපේ සිත ඔබ වහන්සේට බාර කරන අපි එකිනෙක ඔබගේ රැළ ඔබ වහන්සේගේ අපි ස්වාමීන් වහන්සේගේ පාමුල අපේ සිත් තබනවා ස්වාමීන් වහන්සේ. මේ සිත් ස්වාමීන් වහන්සේගේ දයාව කරුණා ගුණය විසින් අපි රැගෙන යන්නට ඔබ වහන්සේ ජීවමානව සිටින නිසා අපේ සිත ඔබ වහන්සේගෙන් පැමිණෙන දෙයට ස්වාමීන් දා මෝසෙස් අපේ පියවරුන්ට කිව්වා. නමුත් ස්වාමීන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ආකාරي උඩඟු කම තුල යක්ෂයාට විනාශ කරන්නට දෙන්න එපා ස්වාමීන්. අපි කිසි ආකාරයෙන් මමත්වයේ තමකම ආත්මාර්ථය තුල ස්වාමීන් තමකමට මැරෙන්න ඕනේ. අපි ස්වාමීන් මේ පොබන කාලයක් අපි උඩඟු කමින් අපේ දේවල් ගැන අපි ඔසවගත්ත ඒ වගේම අන්නයට වැඩි අපි උසස් වෙන්න හදපු ඒ සියල්ල ගැන ස්වාමීන් සමාව වෙනවා. දෙවි සමදුනේ අපි එකනකට සමා වෙලා මේ මොහොතේ ඔබ වහන්සේට නිර්මල ලේවනි අපට නිදහස් කරන්න. ඔබගේ රැළ නිදහස් කරන්න. පවල් ස්වාමීන් සභාව නිදහස් කරන්න. එසේ ස්වාමීන් ඔබ වහන්සේගේ ප්‍රේමය අපට දකින්නට. ඒ වගේම ඔබ වහන්සේට නමස්කාර කරමින් ඔබ වහන්සේ සමග සහභාගීකම් කරන්නට ස්වාමීන් ඔබ හැම මොහොතකම මේ සත්‍ය පුරා සෑම දෙයක්ම ඔබ වහන්සේගේ ස්වාමීන් ලැබෙන බව
වහන්සේගෙන් බව සිහි පිළිගන්න, ඒ වගේම සිහි කරන්න, මෙනෙහි කරන්න, ඒ වගේම මේ ගැන සිතින්ම කියන්න, සිතේ තියෙන්න ස්වාමීන් අපට දෙන්න ස්වාමීන්. මෙන්න ඔබ වහන්සේගේ ප්‍රේමණීය වහන්සේට අපමාර වෙනවා. ඒ තෙරුව කියාපන යක්ෂක සියලු බලකොටෝ තේරුවා නැගිටින්නත් ඒ ආධිපත්‍ය බලය තුළ යේසුස්ගේ නාමය තුළ අපිට ජය දෙන්න. වහන්සේ තුළ හිට ගන්නට ස්වාමීන් වහන්සේ තුළ හිට ගනිමින් ඒ දේවල් වලට විරුද්ධව නැගිටින්න අපි යුද්ධ බාටයන් මෙන් ඒ ජය දෙන්න උදව්ට වහන්සේට අනිත් පවාර සුති කරනවා. ප්‍රේමාන්ත දෙවි ඥානනි සුමහන්සේට අනිත් පවාර සුති කරමින් ස්වාමීන් අද දවසේ ඔබ වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දෙයට ඔබ වහන්සේ අපිට කතා කළ දේ තුළ අපිට ජීවත් වෙන්න එකිනෙකාට කරුණාව දෙන මනව ශක්තිය දුන්න මනව ඔබ වහන්සේගේ කරුණාවෙන් අනුකම්පාවෙන් අපිට පිළිතුරු දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් භාර වෙනවා ආමේන්. ස්වාමීන් වහන්සේට අනිත් පවාර සුති වේවා සුති වේවා සුති වේවා සුති වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා गौरव वेवा गौरव वेवा गौरव वेवा गौरव वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा सिर गौरव वेद महिमे नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा सिर गौरव वेद महिमे नमस्कार शुद्ध प्रेमनीय गौरवनीय तेजमंत विक्रमान्वित महिमान्वित चेचान्वित महत्तम देवी प्यानने उपहासेकम वेवा इसी मर्जी सुनी सुतिवेवा 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 प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा गौरव वेवा गौरव वेवा गौरव वेवा गौरव वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा सिर गौरव वेद महिमे नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा सिर गौरव वेद महिमे नमस्कार यीशुने उपहासे कम वेवा शुद्ध तुनी सुति वेवा सुति वेवा सुति वेवा सुति वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा गौरव वेवा गौरव वेवा गौरव वेवा गौरव वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा महिमे वेवा सिर गौरव वेद महिमे नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा सिर गौरव महिमे नमस्कार शुद्धात्म्याननी संस्कारवाणी वහන්සේ තමයි वेवा प्याननी ඔබගේ කැමැත්ත ඔබගේ සැලැස්ම දරුවන් මැදේ ඔබ වහන්සේට සුද්ධ සෙනඟක් ඔබ වහන්සේ ආශිර්වාද ලද්ද සෙනඟක් ඔබ වහන්සේ විතර ගෙනින්ට ඉන්න ස්වාමීන් ඔබගේ පාමුල අපි වැඳ වැටි ඔබ වහන්සේගේ හස්තයට මාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ගායනා කරමු. ඇත්තටම දිව්‍යන වහන්සේ අපේ ජීවිත තුළට මේ මොහොත දක්වා කළ සියලු දේ ගැන අපි සමගිව අනේක වාර ප්‍රශංසා කරමු.
Chilo gavra beda bhai vera skar beba premante devi pyahanani oban se ke premanto hasse ka pitauda question marvena